මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ මගේ හීන ගානේ ඉන්න ආයේ සේයාවන් මවාමේ. ඊළඟට මං අංක 3 යටතේ තෝරගත්ත ගීතය මේ සින්දුව මේ නව පරපුරේ ගීතයක්. මේ සින්දුව මට අහන්න ගියේ මගේ පුතා 2002 ඉපදුනේ. දැන් පුතාට අවුරුදු 23යි. බොහොම භද්‍රයවුවනේ ඉන්නේ. පුතා මගේ යාළුවා වගේ තමයි ඉන්නේ. පුතා මට එක දවසක් කතා කරගෙන අප්පච්චි මේ හැම සින්දුවක්ම අහන්න කියලා. ඉතින් අහන්න එන්න අතරතුරේ මට පුතා මේ සින්දුවක් කිව්වා. පුතා කියන ওই තරුණ මේ නව පරපුරේ ගොඩ සින්දුවම අහන්න පුරුදුන මේ පුතා නිසා සමහර දේවල් ඉතින් ඇත්තටම රැප් වගේ තියෙන සින්දුන් ඇත්තටම හරි අමාරුයි තේරුම් ගන්න. මොකද ඒ යන වේගෙට ඔළුවට වචන ටික දාගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබුණා. නමුත් සමහර සින්දු තියෙනවා මේ තරුණ ගායකයන් ගායනා කරන තරුණ නව පරපුරේ අයගේ ඊටාම කටහඬ පාලනය සහ සංවේදී බව සංගීත ස්වරූපයකින් ඒ ගීතයන් ගායනා කරන ආකාරය. ඉතින් මෙහිදී පුතා කිව්වා මට එක දවසක් සින්දුවක් කියලා අපච්චි මේ සින්දුව අහන්නකෝ. අහලා මට මොන හරි කියන්න කියලා කිව්වා. ඉතින් මම ඒ පාර ඇත්තට මේ සින්දුව ඇහුවා. ඊට පස්සේ ඒ ගීතේ ගායකයා විසින් ඒ කටහඬ උච්චාරණය කරන ආකාරය, එහි රිද්ම් එක, මියුසික් එකේ තියෙන රිද්ම් එක ගත්තාම ඊටාම ප්‍රේමණීයයි. වචන මාලාවත් ඊටාම ප්‍රේමණීයයි. මම හිතන්නේ එය ඊටාම සුන්දර ගීතයක් කියලා මට හිතුණා. ඉතින් මම ඒක පුතා වෙනුවෙන් රටේ තියෙන තාරුණ්‍යයටත් වයසට ගියත් අපි තාරුණ්‍ය විදිහට හැම වෙලාවෙම අපි හිතන්නේ ඒ කාරණාව මුල් කරගෙන මම මේ ගීතය තෝරාගත්තා. මේ ගායනය කරන්නේ අනුෂ්ක උදාන. මේ සංගීතය දිනේෂ් ගමගේ සහ නිසල් ගමගේ තමයි කරලා තියෙන්නේ. පද රචනයත් නිසල් ගමගේමයි. මේ ගීතය තමයි මන්දාරම් කතාවේ අංක 3. නිසාලීව කවි පාළුවට මකියාවි එනවාද හෙට සිනාදුන්න එක හාදුවක මතකේ යලි රැගෙන මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ මගේ හීන ගානේ ඉන්න ආයේ සේයාවන් මවාමේ මගේ දේශමානේ මට පේන රූපයි මගේ කතාවේ නුඹ නිසාදීව කවි පාළුවට මැකියාවි එනවාද හෙට අතීතේ මතකයයටම ඇවිත් යන්න නිවුනාම හිත හිඳිමින් තැනම මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ මගේ හීන ගානේ ඉන්න ආයේ සේයාවන් මවාමේ මගේ දැසමානේ මට පේන රූපයි මගේ කතාවේ මන්දාරම් කතාවේ සඳ කින්නරාවේ මගේ හීන ගානේ ඉන්න ආයේ සේයාවන් මවාමේ මගේ දැසමානේ මට පේන රූපයි මගේ කතාවේ